කොහෙද කෙල්ල මේ උදේම යන්න ලෑස්ති වෙලා? අක්කේ මං ඔයාට ඊයේ කිව්වේ අද අර ඉන්ටර්විව් එකේ අන්තිම දවස කියලා. එයාලගේ බොස් එනවලු අද අපිව ඉන්ටර්විව් කරන්න. අද මං ඒකෙන් සිලෙක්ට් වුණොත් මට පුළුවන් අක්කා මටයි දරුවටයි මෙච්චර කල් කරපු හැම දෙයකම ණය ගෙවන්න. අනේ මේ කෙල්ල මං ඔයාට උදව් කරේ ඒ දේවල් ආයේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒත් අක්කේ මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැනගත්ත ගමන් අම්මත් මාව එළියට දැම්මා. හැබැයි කිසිම නෑදෑකමක් නැතුව ඔයා මාව ඔයාගෙම නංගි වගේ බලාගත්තේ. ඒ වගේම මගේ දරු පැටියටත් පුදුම තරම් ආදරය කරනවා. හැම දෙයකටම හේතුවක් තියෙනවා නංගි. ඔයාට ඉක්මනටම මේ දේවල් දැනගන්න ලැබෙයි. දැන් පරිස්සමෙන් ගිහින් එන්න. මම පුතාව බලා ගන්නම්. අහිමි ඇතුළු වූයේ නවීන කාර්යාල කුටියකටයි. ඇගේ නිර්මාණ සම්මන්ත්‍රණ මේසය මත විහිදුවා තිබුණි. ආර්ය නිර්මාණ සමාගමේ හිමිකරුවන යුග්ම රණේෂ් රණබාහු මෙන්ම තවත් පුද්ගලයන් දෙදෙනෙක් ඔහු දෙපස හිඳගෙන සිටියේය. දෙපසින් සිටි පුද්ගලයන් පැහැදිලිව පෙනුනද සමාගමේ හිමිකරු නම් පැහැදිලිව නොපෙනුනේ ඔහු වාඩි වී සිටි අසුන අනෙක් පස හරවමින් දුරකථන ඇමතුමක රැඳී සිටි නිසාය. නමුත් සුළු මොහොතකින් ඔහු නැවත එම අසුන ඉදිරිපසට හරවා ගත්තේ ඇය හා ඔහුගේ ඇස් එකිනෙකට යා කරමින්. ඒ ඔහුයි ඇයගේ ජීවිතය උඩු යටිකුරු කළ පුද්ගලයා. ඇය දුටු විට ඔහුගේ කඩවසම් මුහුණින් පෙනුනේ පසුතැවිල්ලක ස්වභාවයයි. ඔහු ඉදිරියේ වසර 2කට පෙර අතීතය මැවී පෙනෙන්නට විය. නමුත් ඇගේ කෝපය සහ වේදනාව මතු පිටට නොපෙන්වා සිටීමට ඇය සැලකිලිමත් විනි. ඔයාව මේ තනතුරට හොඳටම ගැලපෙනවා. ඔයා කැමතිද අපිත් එක්ක වැඩ කරන්න මිස් අහිනි සමරනායක? එතන සිටි එක් පුද්ගලයෙක් එසේ විමසුවේය. ඔව් මං කැමති. ඇය එසේ පැවසුවේ යුග්මගේ දැස් දෙසම බලාගෙන. මිස්ටර් ප්‍රනාන්දු මට මේ ලේඩි එක්ක චුට්ටක් කතා කරන්න තියෙනවා. ඔයාලට පුළුවන් ද පොඩි වෙලාවක් දෙන්න? යුග්ම එසේ පවසා එතන සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනාව කුටියෙන් පිටතට යවීය. අහිනි ඔයා ඇත්තටම මෙතන වැඩ කරන්න කැමතිද? නැත්නම් අවුරුදු 2කට පස්සේ මගෙන් පරිගන්න ඕන වෙලාද මෙතනට ආවේ? යුග්ම එය එකවරම අසන්නට වූයේ පුදුමය මුසු හැඟීමකින්. ඇය ඇහිබැඹ ඉහළට ඔසවා ඔහු දෙස බලන්නට විය. මම මෙතන තමුන්ට කෑ ගැහුවයි කියලා මට කලින් වෙච්ච දේවල් ආයේ හරවන්න බෑනේ. මට දැන් ඕනේ ජොබ් එකක්. ඊට වඩා දෙයක් මගේ හිතේ නැහැ. ආශාවෙන් හා පසුතැවිල්ලෙන් පිරුණු ඔහුගේ දැස් දුටුවේ කෝපයෙන් හා වේදනාවෙන් දැල්වෙන ඇගේ වතයි. ඇයට කෝපයට පත්වීමට සෑම අයිතියක්ම ඇත. ඔහු ඇයට ගැඹුරින් රිදවා තිබුණි. මට සමා වෙන්න. ඔහු මිමිනුවේය. ඔහුගේ හදවතේ ගැස්මට වඩා ඔහුගේ හඬ යන්තම් ඇසෙන්නට විය. ඔයාට සමා වෙන්න අවුරුදු 2කට පස්සේ? ඇය විමසුවේ සමච්චල් හිනාවක් මුහුණෙහි රඳවාගෙනය. ඔහු පියවරක් ඇය සමීපයට ගියේය. ඔහුගේ දැස් ඇගේ දැස් මත රැඳුනි. අතීතය ඔවුන් අතර නොවිසඳුණු ආරවුලක් මෙන් රැඳී තිබුණි. වචනයක්වත් නොකියා ඔහු ඇයව සමීපයට ඇදගත්තේය. ඔහුගේ ඇඟිලි ඇගේ හිසකෙස්වලට පැටලී තිබුණි. ඔවුන්ගේ තොල් දැඩි කෝපයෙන් හාදුවකින් එකට ගැටුණි. ඔවුන් වටා ඇති ලෝකය දිය වී ගියේ අහිමි වූ ඒ කාලය සඳහා නැවත සම්බන්ධ වීමට ඇති දැඩි ආශාව පමණි. ඇය ඔහුව ඉවතට තල්ලු කළාය. ඇගේ දැස් කෝපයෙන් හා වේදනාවෙන් දැල්වෙමින් තිබුණි. තමුසේ මාව විනාශ කරා මදිවට ආයෙත් මගේ ජීවිතයට ආවේ. තමුසේට මගෙන් මොනවද තව ගන්න තියෙන්නේ? ඇය තම දෙතොල් පිස දමුවේ වියරුවන් මෙනි. කේන්තිය නිසාම ඇගේ කටහඬ වෙවුලමින් තිබිණි. ඒ කිසිදු වදනකට සවන් නොදුන් ඔහු නැවත ඇයගේ වත තම දෙයත්වලට මැදි කරගත්තේ පෙරට වඩා හාදුව දරුණු කරමිනි. ඇය මුලින් ඔහු ඉවත් කිරීමට උත්සාහ කළද එය ඵල රහිත විය.
ඒ නිසාම ඇය අකමැත්තෙන් නොවත් උත්සාහය අතහැර පිළිමයක්සේ සිටියේ ඔහුට ඔහුගේ රාගී ආශාවන් තම දෙතොල් මතින් නිදහසේ පිටකිරීමට ඉඩ දෙමිනි. ඇගේ උඩුතොල මෙන්ම යටිතොලද වරින් වර මුවතුලට ගනිමින් ඒ පිරුණු රත් පැහැත් දෙතොල් ඔහු රබීවේ ඒ රසට මත් වූවෙකු මෙනි. දිගු වූ සරාගී හාදුව අවසානයේ ඔහු ඇගෙන් මිදුනේ සිහින් හතයක්ද සමගින්. ඔහු ඇයගේ රත් පැහැ කඳුළු පිරි දෑස් දෙස බලා සිටියේය. මට තමුසව මැරි කරන්න ඕන. ඔහු එසේ මිමුණුවේ ඇයගේ නලල් තලය මත නළල තබාගෙනයි. ඇය පෑවේ සමච්චල් සිනහවකි. මම ඔයාට දුන්න වේදනාව නිසා නැතිවෙච්ච කාලයට හරියන්න මට ඕන මගේ ජීවිතේ ඉතිරි කාලේ ඔයත් එක්ක ගත කරන්න. ඔහුගේ දෑත් තවමත් ඇගේ මුහුණ වැළඳගෙන සිටියේය. ඇය ඔහු දෙස බැලුවාය. මොකද මේ එකපාරට තමුසට සත්ව කරුණාවක් පහළ වෙලා. එදා අච්චර මං කෑ ගහද්දි තමුසේ මාව විනාශ කරලා දැම්මා. තමුස කොහොමද හිතුවේ තමුන් වගේ ජරා මිනිස්සෙක්ට මං අවස්ථාවක් දෙයි කියලා? ඔහුගේ දෑස් තිබුණේ ඇයගේ රත් පැහැ දෑස්වලට යොමු වෙලා. ඒවා ගැඹුරු පසුතැවිල්ලකින් හා කනස්සල්ලකින් පිරී තිබුණි. ඔහු පියවරක් ඉදිරියට තැබුවේ ඔහුගේ දෑත් එකට බැඳගෙනය. මම ඔයාට ගොඩාක් රිද්දුවා. මට ඒව ඔක්කොම හරිගස්සන්නයි ඕනි දැන්. ඔහුගේ වචනවල අවංකභාවය පිරී තිබුණි. එදා ඉඳන් මං ඔයා ගැන හැමදාම හිතුවා. එතන උනේ වැරද්දක්. මං හිතුවේ තමුසේ වෙව්වේ තමුස එක්ක නිදාගන්න කියලාද? තමුසේ ඔය හිතනවා වගේ මං ජරා මිනිහෙක් නෙමෙයි. ඔහු එය පැවසුවේ බිඳුණු හරිනි. සමාව ඉල්ලන්නවත් මං සුදුසු නෑ කියලා දන්නවා. ඒත් මට මාව ඔප්පු කරන්න අවස්ථාවක් දෙන්න. ඇය ඔහු දෙස බැලුවේ තරමක් මෘදු වූ හැඟීම් සහිතවයි. ඇයි දැන් ඔයා මෙච්චර දේවල් කරන්න හදන්නේ? ඇයි මට ලං වෙන්න හදන්නේ? ඇය ඇසුවාය. ඔහු කැඹුරු හුස්මක් ගත්තේය. මම ඔයාට ආදරේ කියලා මට තේරුණා. අපි අතුරුන හැමදේම මට නිවැරදි කරන්න ඕනි නෑ. මම ඔයාට රිද්දුවා. දුක් වෙනවා තමයි. හැබැයි එදා වෙච්ච දේ ගැන පසුතැවෙන්න. මොකද එදා එහෙම නොවුන නම් මට ඔයා වගේ කෙල්ලෙකු මගේ ජීවිතයට ලං කරගන්න වෙන්නේ. ඔහු එසේ පැවසුවේ ඇයගේ කුපුලක් සෙමින් පිරිමදිමින්. ඇය ඔහු දෙස බැලුවාය. මට බෑ තමුන් වගේ මිනිහෙක්ට මගේ ජීවිතයට එන්න අවස්ථාවක් දෙන්න. හේතුව ඔයා වගේ කෙනෙක්ට මාව ගැලපෙන්න. ඇයි මොකක්ද ගැලපෙන්නේ නැත්තේ? සල්ලිද? ඇය මද සිනහවක් පෑවාය. මං දැන් නිකන් ගෑණියෙක් නෙමෙයි. මං අම්මා කෙනෙක්. මාවයි මගේ දරුවවයි තනි කරලා මගේ හස්බන්ඩ් යන්න ගියා. ඇය පැවසුවාය. හස්බන්ඩ් යන්න ගියේ නැත්තම් හස්බන්ඩ් හැරෙන්නත් කලින් පැනලා ගිය වයිෆ්ද? ඔහු ඇසුවේ දැස් සිහින් කරමින්. මොකක්ද? ඒ දරුවගේ තාත්තා මං. ඒ දරුවගේ තාත්තා මං. තමුසේ නොදන්නවා වුණාට මෙච්චර කල් ගෙවුණු හැම තප්පරයකම මම තමුසේ දිහා බලාගෙන හිටියා. තමුසේ දවසක් කිව්වනේ මං තමුසේ ඉස්සරහට ආයි ආවොත් මැරෙනවා කියලා. අන්න ඒ නිසයි මම අද වෙනකම් ඉවසුවේ. හැබැයි තමුසේගේ හිතුවක්කාරකමට අර දරුවා පලි නෑ. ඒ දරුවට තාත්තගේ ආදරේ ඕන. මට තවදුරටත් තමුසේලාගෙන් ඈත් වෙලා ඉන්න බෑ. මොකද ඒ පාර මට අනුකම්පා කරනවද? දරුවෙක් එක්ක තනි වෙච්ච නිසා? මට ඔයාගෙන් ඒ තරම් අනුකම්පාවක් ඕනේ. කොහොමද ඔයා වගේ කෙනෙක්ගෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නෑ මං. එයාගේ තාත්තා නෑ. එයාට තාත්තා කෙනෙක් වෙන්න ඔයා උත්සාහ කරන්න ඕනෙත් නෑ. මොකද මගේ දරුවෝ තනියම බලා ගන්න මට පුළුවන්. තමුසෙට පුළුවන් කියලා මං දන්නවා. ඒත් මගේ ලේ මගෙන් ඈත් කරන්න තමුසෙට බෑ. තමුන් ගෙදරින් මෙච්චර දුරක් ආවෙත් දරුවට මගේ හෙවණල්ලවත් වැටෙන්න දෙන්න හොඳ නෑ කියලා හිතලානේ. හැබැයි තමුසෙවයි මගේ දරු පැටියවයි මෙච්චර කල් මම මගේ ඇස් අස්සේ තියාගෙන රැක්කේ. මොනවද තමුන් කියන්නේ? තමුසෙට මාව ඕන නැතුව ඇති. හැබැයි අපේ දරුවට තාත්තෙක් ඕන. ඔයාගේ තරහව නිසා මාව මගේ දරු පැටියකින් ඈත් කරන්න එපා. මට ටිකක් කල් ඕනි මේ දේ ගැන හිතන්න. මං දන්නවා ඔයාට එකපාරට තීරණයක් ගන්න බෑ. ඒ වෙච්ච දේවල් එක්ක.
ඔයාට ඕන තරම් කාලයක් ගන්න. හැබැයි මම කැමති ඔයාගේ අන්තිම තීරණය මාව මැරි කරන එක වෙනවා. හැබැයි ඔයාගේ තීරණය ඒක නොවුනත් මම තීරණය කළා ඉවරයි. තාමසේව අයිති මට විතරයි. ඒ අයිතිය මං ගත්තේ මීට අවුරුදු 2කට කලින්. අය ඔහු දෙස බැලුවේ හැඟීම් විරහිත මුහුණින්. මොහොතක් ඔවුන් අතර පැවතියේ නිශ්ශබ්දතාවයකි. නමුත් ඔහුගේ දෑස් ඇගේ දෑස් මත රැඳී තිබුණේ බලාපොරොත්තුවෙන් සහ ආශාවෙන්. ඔහු ඇගේ දෑස් මතට නැඹුරු වූ අතර ඇයව සිප ගැනීමේ ආශාව ඇයට ඔහුගේ දෑස්වලින් හොඳින්ම පෙනෙන්නට විය. නමුත් ඇය හිස හරවා ගත්තාය. ඇගේ කම්මුල ඔහුගේ තොල් මත වැදුනි. මට ටිකක් කල් ඕනි. ඇය නැවත එසේ පවසන්නට විය. නමුත් ඔහුගේ දෑස් ආශාවෙන් පිරී තිබුණි. එක කිස් එකක් විතරයි. ඔහු මුමුණයි. ඒ හැඟීම් වලින් පිරුණු ඔහුගේ කටහඬ ඇයගේ මුළු ගතම හිරිවැටවීමට සමත් විය. මම ගොඩාක් කාලයක් බලන් හිටියා. මම කිව්වනේ මට කාලය ඕනි කියලා. ඇය මෘදු ලෙස ඔහුට පැවසීය. නමුත් ඔහුගේ නැවතීමක් නැත. ඔහුගේ තොල් ඇගේ කොපුල් මත සියුම්ව එහෙමෙහි ගමන් කරන්නට විය. ප්ලීස් සර්, මගේ සීමාවට ගරු කරන්න ඔයා. ඇය පැවසුවේ ඇගේ හඬ ස්ථීර නමුත් සංසුන්වය. හරි. එසේ පවසා ඔහු කුටියෙන් පිට වූයේ ඇය පමණක් කුටිය තුළ තනිකර දමමිනි.